හායි කොහොමද? වෙල්කම් ටු our YouTube channel. අපි අදත් road trip එකක් යන්න හිතුවා. අපි අද යන්නේ රියාද් වල South West පැත්තට. අපේ කලින් වීඩියෝ එකේ තියෙන රියාද් වල North පැත්තේ කාන්තාර පරිසරය කොහොමද කියන එක. ඉතින් අද ගිහින් බලමු රියාද් වල South West පැත්තේ කාන්තාර පරිසරය කොහොමද කියලා. රියාද් සිටි එකෙන් ටික ඈතට යද්දි මෙන්න මේ වගේ පාර දෙපැත්තේ වැලි කඳු පේන්න තියෙනවා. මේ වැලි කඳු කපලා ඒවා මැද්දෙන් තමයි පාර හදලා තියෙන්නේ. අපි මේ පාර තව ඉස්සරහට යද්දී අපිට හරි විශේෂ භූගෝලීය පිහිටීමක් බලා ගන්න ලැබුණා. ඒ තමයි ට්වයික් බෑවුම. ට්වයික් බෑවුම කියලා කියන්නේ සානුවක් ඉවර වෙන තැනක ස්වභාවිකම හැදුණු විශාල ගල් පර්වත තියෙන බෑවුමකට පල්ලමකට. අපිට තව ටිකකින් මේ පාරේ ඉස්සරහට යනකොට හම්බෙන පල්ලමත් එක්ක තමයි අපිට ට්වයික් බෑවුම බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම තමයි හිතෙන්නේ රියාද් පිහිටලා තියෙන්නේ උස්බිම් මට්ටමක කියලා. ඇත්තටම ගත්තොත් මුහුදු මට්ටමේ ඉඳන් මීටර 600ක් වගේ උසින් පිහිටි විශාල සානුවක් මත තමයි රියාද් නගරය පිහිටලා තියෙන්නේ. අන්න ඒ රියාද් පිහිටලා තියෙන සානුව ඉවර වෙන එක කෙළවරක් තමයි අර ඈතින් ඕගලන්ට පේන්න තියෙන්නේ. ඉතින් ඒ ඉවර වෙන කෙළවරට ඒ බෑවුමට තමයි ට්වයික් බෑවුම කියලා කියන්නේ. මේ ට්වයික් බෑවුම ගත්තම කිලෝමීටර 800ක් තරම් ඈතට විහිදලා යනවා. මෙතන එක ෆේමස් view point එකක් තියෙනවා. ඒක තමයි Edge of the World කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ Google එකේ search කරලා බැලුවොත් ඕගලන්ට ලස්සන pictures එයි. මෙතනට කට්ටිය හයිකින් වලට කැම්පින් වලට ඒ වගේම සන්රයිස් එක බලන්න එහෙමත් යනවා. ට්වයික් බෑවුමත් පහු කරලා ඊට පස්සේ තවත් වැලි කඳු ටිකකුත් පහු කරන් අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ රතු වැලි කඳු. එහෙමත් නැත්නම් රෙඩ් සෑන්ඩ් ඩූන්ස් තියෙන පැත්තට. ඉතින් ඕගලන්ට අර ඈතින් පේන්නේ ඒ රතු වැලි කඳු. අපි මේ හරිය පහු කරනකොට උදේ 11ට විතර ඇති. හවස ඉර බහින වෙලාවට තවත් රතු පාටට මේ වැලි කඳු පේනවා කියලා තමයි කියන්නේ. මේ රතු පාටට හේතුව තමයි වැලිවල තියෙන යකඩ අංශු. මේ වැලි අංශු වල තියෙන යකඩ ඔක්සයිඩ් අධික සාන්ද්‍රණයකින් අඩංගු වෙලා තියෙන නිසා තමයි රතු පාටට මේ වැලි පේන්නේ. ඉතින් මේ රියාද් වල පිහිටි රතු වැලි කඳු එහෙම නැත්නම් රෙඩ් සෑන්ඩ් ඩූන්ස් ප්‍රසිද්ධයි මෝටර් බයික් පදින්න, ඒ වගේම සෑන්ඩ් බෝඩින් වලට, කැම්පින් වලට. අපි මෙතන පහු කරද්දි දැක්ක කීප දෙනෙක්ම ක්වාඩ් බයිසිකල් පැද හිටියා. රතු වැලි කඳු ටිකත් බලා ගත්තා. මේ පාරේ තව තවත් කඳු පහු වෙලා දැන් කිලෝමීටර් 100කට වැඩි දුරක් රියාද් වලින් ඈතට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි කෑම කන්න නැවැත්තුවා.
මෙතනට කියන විශේෂ නමක් නම් නැහැ. අපි වැලිකන්දක් උඩ තමයි නවත්තලා තියෙන්නේ. මෙතනට ආවම කෙළවරක් නැති තරම් ඈත පේනවා. මේ වගේ තවත් වීඩියෝ ගේන්නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා අපිව බලන්නේ ලංකාවේ කොහේ ඉඳන්ද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්.